හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අන්න අද චූටි ඉඩක් හම්බ වුණා පොඩි ගාඩ්නින් වැඩකට. ඉතින් මෙතෙත් අද නර්සරි ගිහිල්ලා උදේම ඉඩක් ලැබුණ වෙලාවේ මම මේ ලෑස්ති වෙන්නේ මම කලින් ගෙනාවා මේ පොතොස් පැලයක් කිව්වට පැලයක් නෙමෙයි පොතොස් පඳුරක් මේක. ඉතින් මේකත් අද මම වැරන්ඩා එකට තමයි අරගෙන ආවේ. මම දැන් මේක රිපෝට් කරගන්න හදන්නේ. ඒ වගේම යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මිදුලට නැතුවම බැරි පාටක්. ඉතින් දම් පාට කියන්නේ හරි ලස්සන පාටක්. මම අද ඔයාලට පෙන්නන්නම් මගේ මිදුලේ පිපිලා තිබුණ දම් පාට මල් ටික. අන්න යාළුවනේ මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේම අර මගේ මල් පාත්ති වල තිබුණ පරණ පොල්ලෙලි ටිකක් හොඳට හීනිවට කපා ගත්තා. ඉතින් මේවයි ලොකු කෑලිත් තිබුණා, චූටි කෑලිත් තිබුණා. පොල්ලෙලි ටික මම කොටස් දෙකකට වෙන් කරගෙන දැන් මේ පොතොස් පඳුර ගලව ගන්න යන්නේ අර කලින් තිබ්බ මේ පොට් එකෙන්. ඔන්න බලන්නකෝ. මේකේ හරි සරුවට මුල් එහෙම ඇදිලා තිබුණා. මේක තිබුණේ කොහොමත් මාත් එක තමයි. ඉතින් ඒ නිසාම මමත් හිතුවා මේක මේ පරණ පොල්ලෙලි කෑලි ටිකක් හොඳට හිනිවට කපලා මේ පෝච්චියට එකතු කරගෙන මේ පැලය ඉන්න ගන්න. ඉතින් යාළුවනේ මේ උදේම මිදුලේ මොනවා හරි පොඩි වැඩක් කරන එක මගේ පුරුද්දක්. මේක වැරන්ඩා එකට හරි ලස්සනට තිබුණා. ඉතින් ඕම වීඩියෝ එකේ රැඳිලා ඉන්නකෝ අපි ඉස්සරහට බලමු කොහොමද මම මේක ඉල්ලගත්තේ කියලා වැරන්ඩා එකේ. කොළ පාට කිව්වට ඉතින් මේක කොළ පාටවත් නෙමෙයි. කොළයි කහයි අතර වර්ණයක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි මේ පැලේ. මොකද මේක හරිම ප්‍රියකරු පාටක් වුණා මට. වීඩියෝ එකේ අන්තිම වෙනකම් මාත් එක්ක ඔහොම රැඳිලා ඉන්නකෝ. මම ඔයාලට මගේ දම් පාට මල් ලෝකය පෙන්නන්න. ඔන්න යාළුවනේ මේ තියෙන්නේ මගේ දම් පාට මල් ටික. බලන්නකෝ මම අර කලින් වීඩියෝ එකේ මේ ඕකිඩ් පැලේට පෝර දාන හැටිත් පෙන්නුවා ඔයාලට. දැන් හරි ලස්සනට ලොකුවට මල් හැදලා තිබුණා. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.
එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ වීඩියෝ එකකින් එන්නම්. ඉස්සල්ලායි.